ඕව සමරේ. ඔය යන්නේ මේ. ඒ අවුරුදු 30 කිව්වම මේ අපේ ගමේ අපේ ගලානේ බං කරන්නේ ගලා බං අඩිය. ඕක ගිය අවුරුද්දේ කරලා යන්නනේ වෙච්ච දේ. අපෝ සල්ලි ගහනවා බං අවුරුදු 30. ඒ පැත්තට යන්නේ නේ. ඒ පැත්තට යන්නේ. මාන්නේ ආවේ යන්න තමයි. ගන්නම් බෑවේදී හොඳ. කැලි බෑ. අම්මට උඩු. අවුලනේ අදයි බං ඕක නම් බං පට්ට ගෑනු පෙරේතයා බං ඔය දලා කියන්නේ. අල්ල පෙරේතයාව කොහොමද? ගෑණිය පේන්න බෑ. සි. අත වැඩ බාර දුන්නොත් කොහොමද? ගලා. ගලා. ඔයා කොහොමද? ආ තාම කට්ටියල නැහැ නේ. අවුලන්නේ මොනවා කරන්න මම කෙලින් කටින් ඉන්නේ බෑ. ගලා. අප්පට උඩු. මේ මම බොන්න ආවොත් මොකක් හරි කමන්නේ. මේ ඉන්නවද කොහොමද? සේටම කලින් මේක ගහලා ඉන්න. ගලා. අම්මට සිල්. ඇස්සි නෑනේ. අදත් කියලා නේද මුක්කසිය පාර. වැඩේ අදත් චොර තමයි. අම්මට කොයිද යපෝ යන්නේ? ඔය අදත් අලියගේ පුරේ. මේව කරන්න නම් කෙලින් කටින් ඉන්න ඕනේ. ඒක තමයි කියන්නේ. හරි යන්න මං ආව යන්න. වන් යස්කේනවා. ගුණකන ලස්සන ගම්මැද්දි කොහොමද ගීති රසිකාවනේ ඉන්න ග්‍රවුන්ඩ් එකට වාර්තා කරන්න. ගොඩ බේන අලියෙක් වගේද බං? කවුද බං? ඈ බං ගලායි මං අර මේ කොල්ල දෙන්නෙත් දුන්නේ අඳින්න කියලා. අලියෙත් බං අලියට හිල නෙමෙයිද තියන්නේ? ඉල අලියට ඇහැ නෙමෙයිද තියන්නේ? මං කොල්ල දෙන්නෙත් දුන්න බං. ආ යා ගියේ බලන්න. කවුද යකෝ මේ අලියා? අම්මා මුත්ත කාලෙවත් දැක්කේ නෑ බං මේ වගේ ඉඳලා. කමන්නේ. හරි. යකෝ මාර හිලා මේක. ඒකනේ ඉතින් අපිට දුන්නේ කලේ අපි කරා. අපිට ඉතින් ආපු එක අපි යන්න. රංකන්දක් මගේ මේකිගේ මූණ රත්තරන් දෙන්නතකත් නගේ හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යන්නකොට තම් දෙන තනන් රෙකතන් ටට්ට මෙන් කියයි හරිම රස්නේ. තාම මේ අවුරුදු උත්සවේ පටන් ගෙනන්න හැනේ. අපේ ස්කින් එක ඩැමේජ් කරනවා. අර මොකද අර අපතේ දෙන්නේ මේ පැත්තට එන්නේ. හොඳ කඩ ගන්න එන්නේ. බද බදනා සිත සනසා මුතුනනවා ඉරම ගුලකදී නයි දුවරුනා මොඩේ වැත්තර ගන්න. අපුඩු උතන අරවල බං. අඩෝ ගන්නේ. යාදාසිකාසිකාවියනි. ඉතින් ඔන්න අපේ අවුරුදු උත්සවයේ තරඟ ආරම්භ කිරීමට තමයි සූදානම් සිටින්නේ. ඥානපාල ඔක්කොම හරි නේද? රයිට්. එහෙනම් මේ තරඟ විනිශ්චය සඳහා අපි අපේ රොෂාන් මහත්තයාට අපි ආරාධනා කරනවා. රයිට් රොෂාන් මහත්තයා ඉන්නේ. රයිට්. අපි නම් බලමු මුලින්ම තියෙන තරඟය මොකක්ද කියලා. Naughty unat nice, manchi nice fitting Zadambar Anudaya Naletiagan Marican Badana Pale. Hari Apian Kalabamu, right? Minister Sana Rosan Martin Maradino. I tell Ape Asika Nenabalana Saraka. I Polimak Kadena. I make it again. මේ මාරියක මෙන්න මේ විදිහට බලා ගන්න හැමෝම මේ විදිහට මෙහෙම නළලේ තියාගෙන අතින් අල්ලන්න බෑ. හරි. මයාගේ මූණ ආය හුක් කර කර අනේ පටට ගන්න ඕන කොහමද? පටට ගන්න ඕනේ මාරියක. හරි. පටටම? ඔව්. එහෙනම් අපි හරිය පටන් ගමු. රයිට්. ගේවා. එළවෙන්. යා. දුවන්න බෑ. ඉතින් අල්ලන්න බෑ. අන්නේ
අතින් අල්ලන්න බෑ. රොෂාන් මාත්‍යා ජීවිතේ ටිකක් කියන්නකෝ. අතින් අල්ලන්න බෑ. ඉවත්නොත් තරංග ඉවත් ගන්න. ඔව් අපිට පේනවා දැන් කට්ටිය එක එක ආකාරයට කනවා. අවුලන්නේ මම මේක කියනවා. හරි හරි. මෙතන තරගේ දියුණුවට යනවා. ඊට ආවේනේ. ඉතින් අන්න අපේ පළවෙනි තරඟ වටේ අති උත්කර්ෂවත් ලෙසම ඉවරුණා. රයිට් අපි අපේ විනිශ්චය මණ්ඩලයේ අපි රොෂාන් මාත්‍ර කතා කරමු ජයග්‍රාහකයන්ත් එක්ක ඉන්න ළඟට එන්න කියලා. ඔව් මේ අපේ චුට්ටවල් නේ. අම්මා චුට්ටවල් වල බිස්කට් කාලා පුරුදුද කියලාද? රයිට්. දැන් අපේ පළවෙනි ඉවෙන්ට් එක මේ විදිහට ඉවරයි. අපි යමු අපේ දෙවෙනි ඉවෙන්ට් එකට. ඕකේ. රයිට්. ඉතින් රසිකාවියනි අපි දැන් දෙවෙනි ඉවෙන්ට් එකට යන්න හදන්නේ. ඔව් මේ අපි ලෑස්ති කරලා තියෙනවා අලියෙක් වගේ ඔය වගේ එකක් අදලා තියෙනවා. මම හිතන්නේ මේකේ ඇහැට නෙවෙයි හිලට ඩොට් එක තියන්නේ නේ. රයිට්. එහෙනම් මේ පටන් ගමු මේක ඇවිල්ලා මම හිතන්නේ අම්මා මුත්තා කාලේවත් එක්කේ නෑ මේ වගේ එකක්. කවන්නේ අපුත්තර කාලේ අප්පත් එක්කයිලුනේ. රයිට්. දෙන්න මේ එන කොහෙද ගාලගේ නැහැ බඳින්න. කො යාන පාර දෙන්නකෝ. හරි දෙන්න මගේ ඔළුවේ. රයිට්. මාගමේ නාගමේ පොලිමේ දෙන්න. පොලිමේ දෙන්න. මට දුන්නා. අලියට හිලා තියන්න පොලිමේට දෙන්න. එන්න ළමයි කොහෙන් ඩක්කාලා ඉන්න ඔක්කොම එන්න. ඔක්කොම එන්න. පොලි පොලි. අලියට නෙමෙයි මලේ හිලා තියන්න ඉන්නේ. අතන බලාගෙන යන්න. මේ අපේ පිළිඳ මණ්ඩලේ. දීපයියකෝ. බෑනර් මංගල. අපි මේ ජල්ගෝටි කියන මාත්‍ය මෙයා පොඩ්ඩක් අංචක තුන්චේට තරගවල අතලින් බලන්න. ඔයරි යන්න. මල්ලි මං කියුවේ අලිනේ ඉන්නවා අලිය කියන දාගෙන ගිහලා. අර ඊළඟම දියයි වගේ මට පේන විදියට. ටිකක් ගහයිද මන් දන්නේ නැහැ. එලින් ඵලයන් මගේ එක. ඵලයන්. අරේ. ඉවර හැතිය. කේවල්නේ හරියටම තිබ්බ හැබැයි. ඕ. තව පොඩ්ඩයි. තව පොඩ්ඩ උඩට ගියා නම් ගාන්න හිටයි. හරි අපේ කුට්ටේ මල්ලි මේ තරගෙන් ජහක් ගානේ කරයිද? ඕ මට පේනවා මල කෙලියයි. මොකද මේ කරන්න යන්නේ? අයියෝ. ඔව් තාමත් ළඟටම ඇවිල්ලා තියෙනවා. අයියෝ මොකද මේ කරේ? ඇති අප්පට ඇති තමයි. බුදු අපේ කුට්ටේ මල්ලි මොනවද මේ කරන්නේ? හොඳට නැති මේ කුට්ටේ මල්ලි තමයි හොඳටම කරේ. කුට්ටේ මල්ලි ඇදලා සමවැද්දිලා. රයිට් ඉතින් ඔව් මේ අවසන් දාන්න කරමු. අම්මට මේ මොකද යන්නේ? කොහොම ආග වෙන්න එක? යන්න නවත්තගන්න නේ. මල කෙලිය. අරු කොහෙද යන්නේ අර? අලියට හිර තියන්නේ කොහොමද? ඔය නවතියා. රයිට් මීලඟ ඉවෙන්ට් එක ඇවිල්ලා බණි කෑම නෙමෙයි. බණි අටේ එවීමනේ. රයිට් මෙන්න බණිස් තියෙනවා. ඩබල් බණිස්, ගේම් බණිස්. රයිට් අපි දැන් ෆීල්ඩ් එකකට බෙදලා තියෙන්නේ. රයිට් එන ඥානපාල. ඔය බණිස් ටික බෙදාගෙන එන්නකෝ. ඔව් අපේ බණිස් කැවීමේ තරගේ පටන් ගන්න තියෙන්නේ. මම කවුන්ට් කරනවා. දරසෙන් 11 සව්වා.
අපි ආදරසික රසිකාවනේ අම්මට උඩු අම්ම මුත්ත කාලෙවත් එක්කේ නෑ මේ වගේ බනිස් කෑවා. ඉතින් අපි අපේ ජජ් බෝඩ් එකෙන් අහලා බලමු කොහොමද තරඟේ මේ ස්වභාවය කියලා. ඉතින් ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? කෑවෙන් දැක්ක නෑ මෙහෙම බනිස් කෑවා. ඔක්කොමලා දින්න. එතන මේකෙන් අපි කාට හරි ජයග්‍රහණයක් දෙනවද? මොකද කරන්නේ? එහෙනම් හරි අපි මේ තරඟේ අපි ජයග්‍රහණයක් ගන්නෙ නෑ. තරඟ කරපු ඔක්කොම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් හැමෝටම අපි ත්‍යාගි මුදල අපි ලබා දෙනවා. රයිට් එහෙනම් යමු අපි ඊළඟ තරගෙට. අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ ඊළඟට තියෙන්නේ හොඳම තරගේ බබර කෙටින් යන බාල පොල්ල දෙන්න පොල්ල දෙන්න රයිට් අපි අතරින් ටීම් එකක් හදලා තියෙනවා මෙන්න මේ තරගරුව විස්තරය අහගන්න මේ පොල්ල වටේ මේ මොළු තියාගෙන රවුම් පාක් කරගුණා ආයෙ තමන්ගේ පැත්තටම දිව්වා හරි අපි මේක ජයග්‍රහණය කවුද ඒකේ ජයග්‍රහණ ටීම් එක තෝරනවා රයිට් පිනිෂ මණ්ඩලයට දෙනවා මම පොල්ල රයිට් එහෙනම් අපි වැඩේ පටන් ගමු. Oh no! රසිකාවේනේ මේ බම්බර කෙටීම නිකන් අම්මට උඩු මටත් නිකන් සාමාන්‍යයි අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ රයිට් ඉතින් අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නෝ අපි බලමු අහලා කොහොමද තරඟේ විස්තර කියලා. ඉතින් මොනවද මේ කියන්න තියෙන්නේ? අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ අනන පච්චයේ අපතිතේ අපතිය අපතිතේ අපතිකෝ අපති කුත් 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 අපච්චයේ අම්මට උඩු ටැග් එක කැන්සල් කියලා කියනවා ඥානපාල ටැග්කට මොකද තිබ්බේ දෙන්න දියන් හිටියනම් ගල්බෝතලය හරි එහෙනම් ඒ ටැග් අපේ විනිශ්චය මණ්ඩලය අපිට ගනවා රයිට් එහෙනම් අපි අපේ මං හිතන සියලුම තරඟ ඉවරයි
කයිට අපි දැන් අපි එළඹිලි සිටින්නේ අපේ උත්සවයේ අවසාන මොහොත වෙත. කයිට නම් අපි බලමු. අනන පච්චයේ අපති තේතේ අපතිය අපති තේතේ අපති කෝ අපති කුත් 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 අපච්චයේ අනන පච්චයේ අපති තේතේ අපතිය අපති තේතේ අපති කෝ අපති කුත් 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 අපච්චයේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමයේ සතුට පිරි සෞභාග්‍යමත් ප්‍රීතිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.